Hi guys, කොහොමද ඔයාලට? ඉතින් මම අද මට ටික දවසක් තිස්සේ හම්බෙලා ගෙදර අන්බොක්ස් කරන්න ටයිම් එකක් නැතුව ගොඩ ගහලා තිබ්බ තෙමු ඕඩර්ස් ටිකක් අන්බොක්ස් කරලා බලමු. මේක ගොඩක් කල් ඇවිල්ලා ඉතින් අපේ ගෙදර කට්ටිය පොඩ්ඩක් කඩලා බලලා තියෙනවා මොනවද ඇතුලේ තියෙන්නේ කියලා. මේක ෆයිල් හෝල්ඩර් එකක්. මං හිතුවට වඩා හොඳට එක තිබුණා. ඔන්නෝම තමයි ඒකේ ෆයිනල් ලුක් එක. මේ තියෙන්නේ ස්ටෝරේජ් බොක්ස් දෙකක්. මිනි සයිස් මං ගත්තේ. එකක් මගේ හොස්ටල් රූම් එකට, අනිත් එක ගෙදර ටේබල් එක උඩ තියන්න. ඒ දෙක හරි කියුට් සහ ස්ටිකි නෝට්ස් වගේ දේවල් දාන්න හරි ලේසි එකේ. මේ තියෙන පෙන් හෝල්ඩර්ස් දෙකක්. මේ දෙක මං ගත්තෙත් හොස්ටල් රූම් එකේ ටේබල් එක උඩින් තියන්න. මේක ටේබල් ලැම්ප් එකක්. මේක මං තාම ඔන් කරලා බැලුවේ නැහැ වැඩ කරනවද කියලා. හැබැයි මම එක හිතුවට වඩා පොඩියට තමයි ඇවිල්ලා තියෙන්නේ. මේ තියෙන්නේ තව ඕඩර් එකක්. ඒක ඇතුලේ තියෙන ඔක්කොම නම් මගේ නෙමෙයි. මේ ඉතින් ඔයාලා හැමෝම දන්න වයින් ලීව්ස්. මේක මං ගත්තේ ඔය මේස උඩ තියන්න. හැබැයි ඒකේ කොළ ටික හරිම ඒක ආපු විදිහ හින්දා වෙන්න ඇති. හදන්න ටිකක් වෙලා ගියා. මේක නම් මගේ යාළුවෙක්ගේ එකක්. මේක ඇතුලේ තියෙන්නේ මගේ ඕඩර්ස් විතරක් නෙමෙයි. මේක මගේ යාළුවෙක්ම දාපු අයිෂැඩෝ පැලට් එකක්. මේ තියෙන්නේ ඩිජිටල් එලාම් ක්ලොක් එකක්. මේකටත් මං තාම බැටරි දාලා බැලුවේ නැහැ. මේ තියෙන්නේ හෙයා ක්ලිප් එකක්. ඕක එනකන් තමයි මම ගොඩාක් දවස් ඇඟිලි ගැන බලන් හිටියේ. කොෆි මග් එකක්. මේ ඕඩර් එකේ ගොඩක් තිබුණේ මම හොස්ටල් එකේ රූම් එකට දාපු බඩු. මේ නම් ක්ලිප්ස් වගේක්. මේකත් මගේ යාළුවට. මේක මම හොස්ටල් එකේ ඉද්දී ලොන්ඩ්‍රි දාන්න යන දවසට අපේ රෙදි අරන් යන්න ගත්තු එක. මේ සිල්ක් බොනට් එකක්. මේකත් මගේ යාළුවගේ. මේක අපේ හොස්ටල් එකේ වොෂ්රූම් එකට. මේක මගේ ගෙදර රූම් එකට. මේක අපේ හොස්ටල් රූම් එකට. මේක ගත්තෙත් මම හොස්ටල් එකේ රූම් එකට තියන්න මගේ මේසෙ උඩින්. අදට වීඩියෝ එක එච්චරයි. මං එහෙනම් ගිහින් යන්නම්. හැමෝම පරිස්සමෙන් ඉන්න.